දැන් බලන්න. ඔයාලා කොච්චර හොඳද? ඔයාලට පුළුවන් ගොඩාක් දේවල් කරන්න. ඔයාලට පුළුවන් තාත්තට උදව් කරන්න. එහෙම උදව් කරන්න. එතකොට යාට තරහ යන්නේකුත් නෑනේ. ඇයි ඔයා දුකින් වගේ කතා කරන්නේ? අපි ඔයාට උදව් කරන්නම්. ඊට පස්සේ දුකින් වෙන්න එපා. ඔව් මාෂා. දැන් අපිට ගෙදර වැඩත් පුළුවන් නේ. ඉස්කෝලේ ටීචර් කිව්වානිත් බබාලට මං වගේ හොඳට දත් බදින්නත් කියලා. පොත් ලස්සනට තියාගන්නලා කියලා මටත් උලයි කීවා. මාත් හොඳට ගණන් කීවා. හරි. දැන් ඔයාලට මහන්සි ඇතිනේ. ඇයට ගිහින් නාගෙන එන්න. හැබැයි වැඩි වෙලා ඉන්නේ නැතුව ඉක්මනට එන්න ඕනේ හොඳේ. කම්මැලි නැති මාෂා සුසුම් හෙලයි මාෂා. සුසුම් වෙලයි. ඇයි මාෂා කවදාවත් නැතුව සුසුම් හෙලන්නේ? එයාට ගමට යන්න විදියක් නැහැනේ. ගමට යන්න පාර දන්නේ නැහැනේ. ඒත් මං කොහොම හරි ගමට යන්න ඕනේ. මං හැමදාම වලස්සාල හාමිගෙන් ඒකට අවසර ඉල්ලනවා. ඒත් මොකක් හරි කියලා මග අරිනවා. අපි හිතුවා ඔයා මෙහෙ ඉන්නේ සතුටෙන් කියලා. වලස් බබාලා ෂෝක් නේ. ඇයි වාට වැඩ කළා මහන්සි නැද්ද? වැඩ කළා මහන්සි නෑ. මං ආසාවෙන් කරන්නේ. වලස් බබාලත් දැන් ඉස්සර වගේ දඟ නෑනේ. මං එයාලට ආදරේ. ඒත් මං ගෙදර යන්න ඕනේ. මගේ අම්මා තාත්තා අම්මා සීයා එතකොට මගේ ඉස්කෝලේ ඒ හැමදේනම මට ආදරේනේ. මම වගේ ළමෙක් ඉන්න ඕනේ. මේ වගේ කලාවක නෙමෙයිනේ. වලස් රාලහාමිකින් ආයෙ අහනවා. වලස් බබාට දැන් මේ වැඩ තනියම කරගන්න පුළුවන් නේ. වලස් පැටවුන්